මේ සයිබර් ක්‍රයිම්ස් කියන ඒවා පිළිබඳවත් දැන් අලුත් අර්ථකථන දෙන්න හදනවා. මේ හැකර්ලා බහින්නේ කොහොමද කියලා කිව්වම හැකර්ලා බහින විදිත් තියෙනවා. ඒතර මේ සිදුවීම පිළිබඳව ඉතාම හොඳින් SL සර්ට් ආයතනයත් මේ පිළිබඳව දන්න විශේෂඥයන් මේ වෙන කරුණු කියලා තියෙනවා. මේ අපිට විතරක් වෙන දේවල් නෙමෙයි ලෝකේ මේ වගේව සිද්ධ වෙනවා. ඒ නිසා තමයි දවස ගානේ සයිබර් ක්‍රයිම්ස් පිළිබඳව ඩෙවලොප්මන්ට්ස් එනවා. ADB එක වාර්ෂිකව ආසියානු කලාපයේ සිද්ධ වෙන සයිබර් ක්‍රයිම්ස් වල ආර්ථිකයන් වලට ඇති වෙන බලපෑම ගැන වාර්තා තියෙනවා. ඒවා නිකන් නෙමෙයි කියන්නේ. ඒවා එස්ටිමේට් කරලා කියන්නේ. සයිබර් ක්‍රයිම්ස් වලින් ලෝකයේ ආර්ථිකයන්ට ඇති වෙන බලපෑම නෝට්ටු සහ එහෙම නැත්නම් මුදල් වලින් විතරක් නෙමෙයි කරු නියෝජ්‍ය කතානායකතුමනි මේ බලපෑම පිළිබඳ විවිධ අවස්ථාවල කරුණු කියනවා. ඒවා වාර්තා තියෙනවා. මේ ලංකාව අපි මේක මැජික් එකක් වගේ කියන්න හදනවා. මේක එක ඉතිහාසයේ පළවෙනි වතාවට වුණා වගේ. අපිට සමහර විට ලංකාවේ මෙවැනි සිදුවීමක් පිළිබඳ වාර්තා ගත්තට පස්සේ නියෝජ්‍ය කතානායකතුමනි ආපහු ගිහිල්ලා බැලුවොත් සයිබර් ක්‍රයිම්ස් පිළිබඳව අපිට විවිධ අවස්ථාවල පැමිණිලි ලැබිලා තියෙනවා. ඒ විවිධ අවස්ථාවල ලැබිලා තියෙන පැමිණිලි ගත්තාම 2020 දී සයිබර් ක්‍රයිම්ස් පිළිබඳව පැමිණිලි ලැබිලා තියෙන 24යි. 2021 සයිබර් ක්‍රයිම්ස් වල පැමිණිලි 557ක් ලැබිලා තියෙනවා. 2022 654යි, 23 472යි, 24 1539යි. 2025 වෙනකොට 12000කට වැඩි සයිබර් ක්‍රයිම්ස් පිළිබඳව පැමිණිලි ලැබිලා තියෙනවා. මේ සයිබර් අපරාධ තුල රජයේ ගිණුම් වලට බහිනේවා, පෞද්ගලික ගිණුම් වලට බහිනේවා, විවිධ ආකාරයට හැකර්ලා ෆිෂින් දාගෙන අල්ලගන්නවා තියෙන හැම දානවා වගේ. ඒවට අහුණා තමයි. මේක මේ හරි පැහැදිලි. මේ වාර්තාවේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි වාර්තාවේ පැහැදිලිව කියනවා මේ වාර්තාව අඳුරා ගනිද්දී මේ කටයුත්ත සිද්ධ වෙන්නේ 2025 නොවැම්බර් දෙසැම්බර් එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයේ UAE බැංකු ගිණුමකට යැවීමට ගිය ඩොලර් 9,97,99.48ක මුදල පිළිබඳව මහ බැංකුවේ මූල්‍ය දෙපාර්තමේන්තුව සැක පහළ කළද පසුව සයිබර් අපරාධකරුවන් විසින් ලබා දුන් වෙනත් US ගිණුමකට එම මුදල් යොමු කර වංචාව සිදු කිරීම. මේක ඊට පස්සේ තමයි ප්‍රශ්නේ පිළිබඳව විවිධ අවස්ථාවල සැක මතුවෙච්ච තැන් තියෙනවා. ඒ නිසා මේක විපක්ෂයත් හොඳටම දන්නවා සිද්ධ වුණේ මොකද්ද සහ සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද කියන කාරණේ දන්නවා. ඒ සිද්ධ වෙලා තියෙන කාරණේ ඔක්කොම දැනගෙන තමයි අද විපක්ෂය විසින් මේ යෝජනාව ඉදිරිපත් කළ අතර විවාදයට ගැනීම සඳහා හොඳයි. ඒ විවාදයට ගන්න යෝජනාව ඉදිරිපත් කරපු ගමන් විපක්ෂය දන්නවා මේ ආණ්ඩුව මේ සිදු කරමින් තියෙන ක්‍රියාමාර්ග. මොකද අද මුදල් ඇමති ජනාධිපති අනුර දිසානායක ජනාධිපතිතුමා ආණ්ඩුව මේ රට මෙතෙන්ට ගෙනෙන්න සිදු කරලා තියෙන දේශපාලන ශේෂ්ත්‍රයේ පරිවර්තන, ආර්ථික ශේෂ්ත්‍රයේ පරිවර්තන අති විශාලයි. ඒවා ජනතාව විශ්වාස කරනවා, ජනතාව පිළිගන්නවා, ජනතාව ආදරය කරනවා. ඒ නිසා මේක සරල එකක් නෙමෙයි. ඒක නිසා දැන් බලනවා මේ ආණ්ඩුවට ආපු මැන්ඩේට් එක මොකද්ද? වංචාවට දූෂණයට එරෙහි මැන්ඩේට් එක ආවේ කරු නියෝජ්‍ය කතානායකතුමනි. එනිසා මේ වංචාවට දූෂණයට ආපු ජනවරම සූරන්න පුළුවන්ද? ඒ ජනවරමට හානි කරන්න පුළුවන්ද කියලා තමයි මේ බලන්නේ. දැන් මෙහෙමත් වංචාවක් වෙලා තියෙනවා. භාණ්ඩාගාරයෙන් තමයි මේක ගෙවීම කරලා තියෙන්නේ. ඒ ගෙවීම කරන්න මේ මුදල් ඇමතිතුමත් සම්බන්ධයි වගේ අපිට හැඟෙනවා. ඒකට නියෝජ්‍ය මුදල් අමාත්‍යාංශ ලේකම්තුමත් වග කිය යුතුයි කියලා හැඟෙනවා. මේ ඒක කියන්න හදනවා විපක්ෂේ. අපි කියන්න ඕනේ මේ රටේ හොරකම වංචාව දූෂණය නවත්තන්න ආපු ආණ්ඩුවක් අපේ ආණ්ඩුව. ඒ වෙනුවෙන් අපි වැඩ කරා. ඔය විපක්ෂේ ගණනාවකට මේ පාර්ලිමේන්තුවට චෝදනා තියෙනවා. සමහරු අප පිට ඉන්නේ. සමහරු උසාවි ගිහිල්ලා මෙහෙට එන්නේ. උත්සාහ කරන්න හදනවා මේක මේ වෙන කතාවක් කරන්න මේ ජනතාවගේ ජනවරම තූරන්න පුළුවන් දෙයකට ඩැමේජ් කරන්න පුළුවන්ද කියලා. ඒ නිසා අපි කියන්න ඕනේ මේ දවස්වල කොමන්වෙල්ත් යනවා. රොමේස් තරංග රන් පදක්කමක් දිනා ගන්නවා හෙල්ල විසි කරලා. ඒ නිසා ඔහු හෙල්ල විසි කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් ඉලක්කයට හෙල්ල විසි කරා වගේ අපේ ආණ්ඩුවත් 2024 සැප්තැම්බර් මාස ජනාධිපතිලා දිවුරුම් දීපු තැන සිට මේ හොරකම වංචාව නවත්තන්න ගත්ත උත්සාහය අති විශාලයි. මේ මතක් කරන වෙලාවෙම මතක් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි රොමේස් තරංග ඇතුළු අපේ කොමන්වෙල්ත් ක්‍රීඩාවලට සම්බන්ධ වෙලා පදක්කම් ලැබු සියලු දෙනාටම සුබපතන ගමන් ඒ තරඟ වලට සම්බන්ධ වෙච්ච සියලුම ක්‍රීඩකයන්ටත් පුහුණුකරුවන්ට සුබපතනවා. ඒ නිසා රොමේස් තරංග හෙල්ල විසි කරා වගේ මේ ආණ්ඩුවත් එල්ලයට හරියට පහර දෙමින් යනවා. ඒක වහන්න තමයි මේ විපක්ෂය උත්සාහ කරනවා මේ ඩොලර් මිලියන 2.50යි වංචාවක් සිද්ධ වෙලා තියෙනවා කියන කතාව කියලා ජනවරමට හානි කරන්න පුළුවන්ද බලන්න. නෑ ඒක එහෙම කරන්න වෙන්නේ නෑ. එහෙම කරන්න වෙන්නේ නැත්තේ මේ කටයුත්ත සිදු වුණාට පස්සේ කරපු දේවල් වැදගත් මන්ත්‍රීතුමා. ඒ නොවැදගත් නෑ. මොකද ඔබතුමාලා ඔය කියනවා වගේ පරිගණක ලෝකේ මාස 6න් 6ට වේගවත් විප්ලවයන් සිද්ධ වෙනවා. ඒක නිසා මේක ඇතුලේ එක පැත්තකින් IT ඉන්ඩස්ට්‍රි එකේ AI දියුණු වෙලා ඇවිල්ලා තියෙනවා. ඒතර ඒ IT ඉන්ඩස්ට්‍රි එක දියුණු වෙනවා වගේම අනිත් පැත්තෙන් සයිබර් ක්‍රයිම්ස් වැඩි වෙනකොට කම්පියුටර් සිකියුරිටි, සයිබර් සිකියුරිටි වැඩි වෙලා තියෙනවා. සිස්ටම් වැඩි වෙලා තියෙනවා. නිසා සයිබර් සිකියුරිටි, සයිබර් සිස්ටම් වැඩි වෙලා තියෙන්නේ ඇයි? මේ අපරාධ වලින් මේ සිදුවෙන හානිය වළක්වා ගන්න. මේ අපරාධ වලින් සිදුවෙන හානිය වළක්වා ගන්න. ඒ නිසා මේ අපරාධ වලින් සිදුවෙන හානිය වළක්වා ගන්න වෙලා තියෙන්නේ ඇයි? අපේ රට මේ බාර දෙනකොට බොහොම හොඳට සිස්ටම් හදලා රාජ්‍ය සේවක අඩුපාඩුවක් නැතුව රාජ්‍ය ආයතන හොඳට සක්‍රිය වෙලා තිබිච්ච රටක් නෙමෙයි කරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ අපේ ආණ්ඩුවම ඇවිල්ලා 1,20,000කට ආසන්න රාජ්‍ය සේවකයෝ බඳව ගන්න කටයුතු කරනවා. රාජ්‍ය සේවය අතෘප්තිමත් වෙලා තිබුණේ. සමහර රාජ්‍ය ආයතන ලිස්ට් පිටින් වහන්න දාලා තිබුණේ. එතන අඩපණ කරලා තිබුණේ රාජ්‍ය නැවත ගොඩනගන්න අවශ්‍ය තීන්දුව తీරන අරගෙන වැඩ කරමින් යනවා. ඒක ඇතුලේ පද්ධතීන් වල ප්‍රශ්න තියෙනවා. සමහර පද්ධති
පද්ධතීන් අලුත් වැඩියා කරන්න තියා ඒවා නවීකරණය කරන්න අප්ඩේට් කරගන්න මුදල් වෙන් කරලා තිබුණ නැහැ කර නියෝජ්‍ය කතානායකතුමා. ඒ නිසා අපි මේ කටයුතු කරා යනකොට මේ සිදුවෙච්ච සිදුවීම් අපි කියන්නේ නෑ මේක හරි කිසි ලෙසකත් මේක සාධාරණීකරණය නෑ මේක නිලධාරීන් වගකීම් යුතු අයට නිලධාරීන් වගකීමට අදාළ වග වෙන්න ඕනේ. ඒ නිසා මේ සිදුවීම ඇතුලේ අපරාධයක් වෙලා තියෙනවා නම් අපරාධයට අදාළ පරීක්ෂණ තියෙනවා. ඒ නිසා කමිටුව හඳුනාගත්ත දේවල් ටිකක් තියෙනවා. ඒකට අදාළ නිර්දේශ තියෙනවා ක්‍රියාත්මක කරලා මෙවැනි වංචා තවදුරටත් සිදු නොවෙන්න පරිගණක පද්ධතීන් වල සිදුවෙච්ච අප්ඩේට් කරගෙන අපි ඉස්සරහට යන්න ඕනේ.